මාව යහමගට ගන්න හදන අයියලට මල්ලිලට කියන්නේ. පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නවද? තැඹිලි ගෙඩියෝ වීඩියෝ එක නේද හොයන්නේ? වැරදිලාවත් බලන්න එපා. බලන්න එපා. තැඹිලිත් එපා වෙනවා. කෙල්ලේ ඔය කිරිද හදන්නේ? ඔව් අම්මේ. තරිඳුට. අපෝ කෙල්ලේ අපේ එක ඔය කිරි බොන්නේ නැහැ. හැබැයි අම්මේ එයා ඊයේ රෑ මම දුන්නම නම් බිව්වා. ඊයේ රෑ මම දුන්නම නම් බිව්වා. තරන් ඔබ රන් කඳක් ඉස්තරම් දුන්නේම මට OIC මහත්තයා මොකද මෙහෙ? මම නම් මේ කට උත්තරයක් ගන්න ආවා. නෑ හැබැයි මේ වයිෆ් ප්‍රෙග්නන්ට් නේ. ටිකක් පෙන්නන්න ආවා. එතකොට සර් කාවද මේකට සැක කරන්නේ? කාවද මේකට සැක? ડોක්ටර් මට රැට නිින්ද යන්නේ නෑනේ. බෙහෙතක් ගන්න ආවේ. ඕකට හොඳම බෙහෙත තමයි එක්සෑම් එකක් තියෙනවා කියලා හිතන් පොතක් අරන් පාඩම් කරන්න. බලපංකෝ අරුගේ කුඩේ. අම්මා අරන් දීපු කුඩේට මොනා හරි කිව්වොත් කුඩේ ඔබනවා කටේ. භූතයෝ ඔයා මගේ හිත කියවලා. මං ආසම දේ ගෙනත් දෙන්නකො පැටියෝ. ඔයා ආස දෙවල් කිලෝ එකක්ම දෙන්නම්කෝ බබා. මේ මහත්තයා good news එකකුයි bad news එකකුයි තියෙනවා කියන්නේ. එහෙනම් බෑඩ් නිවුස් එක කියලා හිටියානම් මට දුවලගේ ගෙදර යන්න වෙනවා හෙට. මම ඇහුවේ බෑඩ් නිවුස් එකනේ. good news එක නෙමෙයිනේ. ටීචර් මම කරලා නැති දෙයකට බැනුම් අහන්න ඕනේද? නෑ නුවන් පුතා ඇයි? මට ගෙදර වැඩ කරන් එන්න බැරි වුණා. උන්නේ කොහෙද යන්නේ මේ රැවෙලා? මම සර් මේ යනවා බීමෙන් හැදෙන ලෙඩ පෞල් ප්‍රශ්න ගැන දේශනයකට. මේර කවුද බං ඔය දේශන කරන්නේ? අපේ ගෑණි සර්. ඒ බල්ලට තරම් කාටවත් මංගල යෝජනා එන්නේ නැතුව ඇති. එන්නේ හැමෝම අහන්නේ බල්ලා බැඳලාද කියලා. බොන එක නතර කර කීවා නේද බං? ඔව්. එතකොට තමයි බං මට මතක් වුණේ බාර් එකේ අයිතිකාරයටත් ළමයි ඉන්නවනේ කියලා. යෝකා මදිත් දින පරාට සුවඳට හොඳි ටිකක් දාගෙන කත හැකි යකෝ. ඒ සුවඳ අම්මේ සුවඳ හොඳි දාගෙන කණ්ඩ හිතෙනවා යකෝ. ඔයගොල්ලෝ වැස්සෙම යන්නේ නැන්දම්මද? මම විනෝද ගමනක් යනවා. යකෝ විනෝද ගමන් නැන්දම් එක්ක. ඒ කියන්නේ ගිය දවස් ටික නැන්දම්ම ඉදී අපේ ගෙදරනේ. මම මේ යාව මහ ගෙදර ඇරලා වනවා. මොකද්ද ඔයාලට ලැබිලා තියෙන නරකම ඇඩ්වයිස් එක? මැරෙනකොට මොකුත් තරන් යන්නේ නැහැ කියලා මගේ ගාව තිබුණ ඔක්කොම වේදම් කළා. හැබැයි තාම මැරුණේ තමයි මේ කාලේ මහන්සි වෙලා ඉගෙනගෙන කැම්පස් යන්න. ඊට පස්සේ ජොලියේ ඉන්න පුළුවන්. ඩිග්‍රී එක හොඳට කරගන්න ළමයි. ඊට පස්සේ ජොබ් ඔයාලව හොයාගෙන ඉවිත් දෙන්නේ. ඔයාලා හොඳට මහන්සි වෙලා වැඩ කරන්න. ඊට පස්සේ ඔයාලට හොඳට ඔයාලගේ සැඳෑ සමය ගත කරන්න පුළුවන්. අයියෝ කොහොමද මේ බලන්නේ කොහොමද? මේ මම පොඩ්ඩක් එළියට යනවා. එන්න ටිකක් රෑ වෙයි. හරි පුතේ. පරිස්සමට ගිහින් එන්න. One eternity later. අනේ මේ මගේ පුතා එයාව දැක්කද? අනේ දෙවියනේ මාව බේරගන්න. මට පිහිට වෙන්න. බාහුන් සහස්සමහිනින් මිත සායුදන්තම්. මොකද යකෝ ජයමංගල ගාථා කියන්නේ? ඉතිපිසෝ ගාථාවේ පද ටික අමතක වුණාද? අනේ සෝඩයි ගහන්න නම් එපා. උඹ බය වුණාද බං? මම ප්‍රෑන්ක් එකක් කළේ. අද පොයේ දවසනේ මම නිවාඩු. පණ දාගෙන අත්‍රැක්ට පදින්නේ අන්තිමට යනකොට එන හිරි වැටෙන ෆීලින් එක ගන්නලු. සික් අම්මපා බිජු කොටෝනවා. මට පේන්න. මං සමන්තයාගේ කපලා දැම්ම මට පේන කරලා ඉඳපන්කෝ. මේ මගේ බොයිෆ්‍රෙන්ඩ්. අනේ පුතේ ඔයා මේ ගැන හොඳට හිතුවද? ඒ ඇයි තාත්තේ? ඒක කිව්වේ පුතාට. අපේ දුවව බලා ගන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙයි. ඔන්න බටෝන YouTube channel එකේ මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න යන්නේ මට ඕන ඔයාලකට උත්තර දෙන්න. ෂෝ ඔයාට ඕන දෙයක් අහන්න මම ඇත්ත කියන්නම්. ඔයා කැමතිද ඔයාගේ හස්බන්ඩ් ඔයාට පිටිපස්සෙන් දෙනවට එහෙම? නෑ මම ඒකට කැමති නෑ. ඒක අසාධාරණයි. එයා කොහොමද එහෙම කරන්නේ?